සුපිරි ගේම් එකක් හොයාගත්තා. මොකද්ද මං ටග් ගාලා පෙන්නහන්කෝ. ඔන්න එහෙනම් බලාගනින්කෝ. ඔන්න එහෙනම් මං ගහන්න පටන් ගන්නවා ටග් ගාලා බලාගනින්. අඩේ වෙඩි තියන දෙන්නේ නේද? අඩේ පට්ටයි බං. අඩෝක ෆෝන් වලට දාගන්නත් පුළුවන්ද බං? අඩේ ෆෝන් වල බෑ බං කම්පියුටර් වල විතර මේ ගේම් එක ගහන්න පුළුවන්. අඩේ පට්ට ගේම් එක බං ෂිට් ගහන්න බෑද ෆෝන් වල? අඩේ යෝ බං. බෑ බං. අඩෝ මොකද කියන්නේ අපේ ඔෆිස් එකේ කම්පියුටර් නම් ගහත් හැකි මං හිතන්නේ. අඩේ යෝ බං ඔෆිස් එකේ කම්පියුටර් වලින් එහෙනම් ගහමු නේද? ඔව් මේවට මේ එච්චර ලොකු කම්පියුටර් ඕනේ නෑ. හැබැයි බං පොඩි අවුලක් තියෙනවා බොසාට වුණොත් එහෙම ඉවරට ඉවරයි. හවුද බං හොවෙන්න ගහන්නේ. මං අපි හෙට ගියාම ඔෆිස් එකේ කම්පියුටර් මේ ගේම් එක දාගමු. එහෙනම් දැන් රෑ වෙලානේ අපි දැන් ගෙදර යමු. උඹලා යනවද? අඩේ ඔව් බං හොඳටම රෑ වෙලානේ. ඉතින් අපි ගෙදර යන්න කියලා බැලුවේ. ඵලයන්කෝ බායි හොඳේ. බායි එහෙනම් අපි යනවා. එහෙනම් යමන්. අඩේ උඹ ඒ කම්පියුටර් ගහපන් මම මේ කම්පියුටර් ගේම් එක ගහන්න. එහෙනම් දැන් ගහන්න පටන් ගමු. අඩේ උඹ දැන්ම ගහන්න පටන් ගත්තේ නේද? දහම් මාත්‍රක. එහෙනම් උඹ ගහපන් ටග් ගාලා. අඩේ මේ ගේම් එක පට්ටයි බං. අරෝ කිව්වා වගේ මේක හොඳයි නේද බං? ඊට නැත්තම් අඩෝ බොසාව නේද? ඔව් බං ටග් ගාලා ක්ලෝස් කරපන්. බලමු මොකද කරන්න කියලා. මෙන්න මෝ මෙතන ගේම් ගහනවා නේද? අනේ නෑ බොසා. පලියන් දැම්ම මෙතනින් උඹේ රස්සාව ඉවරයි අදී. අඩේ අරෝගේ රස්සාවට කෙලුණා නේද? මාත්‍යෙන් මට මේක ක්ලෝස් කරලා දාන්න ඕනේ. බලමු අර යකා මොකද කරන්න කියලා. ඌ ගේම් ගහනවත් දන්නේ ඌවත් එහෙනම් අදමාස් කරලා දානවා. ඉක්මනට ක්ලෝස් කරන්න ඕනේ මේක. උඹ ගේම් ගහන්නේ නැහැ නේද? උඹ හොඳ එකක්. මම එහෙම ගේම් ගහනවාසේ. අඩේ අරෝට නම් මොකක්ද වුනේ? උඹ මොනවද බලන් ඉන්නේ පලයන්. අයිෂෝ මගේ රස්සාවත් එක්ක ඉවර වුණානේ මේ ගේම් එකක් හින්දා. මං යනවා දැන් නම් මෙතන ඉඳලා වැඩක් නෑනේ. උඹ කොහොම වැඩ ටික කරන් පලයන් උඹ හොඳ එකක්. එහෙනම් මං යන්නම්කෝ. අරෝට රස්සාවක් නැතුණා නේද මේ ගේම් එකක් හින්දා. මාත් දැන් හවස් වෙලා හින්දා විතර යනවා. හොඳටම මහන්සි. අඩේ මං අරෝ කිව්ව පළියට ගේම් එකක් ගිහුවා දැන් මට රස්සාවක් වුණේ. මචං මොකද මේ දුකින් ඉන්නේ? උඹ කිව්ව ගේම් එක ගිහුවා හින්දා දැන් මට